පැයකට උල්කා 70කට වඩා පේන අවුරුද්දේ හොඳම උල්කා වර්ෂාවක් එක්ක ග්‍රහලෝක 4ක පෙළගැසීමක් බලන්න ලෑස්තිද? ඒ විතරක් නෙවෙයි මේ දවසට මේ වගේ දීප්තිමත් ෆයර්බෝල් පේන්නත් ලොකු සම්භාවිතාවක් තියෙනවා. රිමයින්ඩර් එකක් දාලා තියාගන්න මේ දවස තමයි අගෝස්තු 13. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු මේ සිදුවීම් දෙකම සාර්ථකව පියවැසින් නිරීක්ෂණය කරන විදිහ. මුලින්ම උල්කා වර්ෂාව ගැන කතා කරොත් මේ පේන්නේ පර්සෙයිඩ්ස් කියන උල්කා වර්ෂාව. මේක අවුරුද්ද පුරා පේන උල්කා වර්ෂා අතර ප්‍රධාන එකක්. ඒක සෑම අවුරුද්දකම ජූලි මැද සිට සැප්තැම්බර් මුල දක්වා පමණ සක්‍රිය තත්ත්වයේ තියෙනවා. නමුත් උච්චතම අවස්ථාවට එළඹෙන්නේ අගෝස්තු 13 වෙනිදා අලුයම් කාලය තුල. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න සුදුසුම කාලය අගෝස්තු 13 අලුයම් කාලය. එදා පාන්දර 3ත් 5:30 අතර කාලය තුල උතුරු අහස බලාගෙන හිටියොත් මේකෙන් නිකුත් වෙන උල්කා ඔබට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පර්සෙයිඩ්ස් වල උච්චතම අවස්ථාවේදී පැයකට උල්කා 50ත් 100ත් අතර ප්‍රමාණයක් දිස් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රමාණය පේන්නේ මෙහි උල්කා නිකුත් වෙන ලක්ෂ්‍යය අහස මුදුන ආසන්නයේ තියෙනවා නම් විතරයි. නමුත් ලංකාවේ ඉඳන් මේක නරඹද්දී ඒ ප්‍රදේශය අහස මුදුන ආසන්නයට එන්නේ නැහැ. අපිට ඒ දකින්න පුළුවන් උතුරු අහසේදී. ඉතින් මේ හේතුව නිසා අපිට ඔය කියන පැයක් තුල පේන උපරිම උල්කා ප්‍රමාණයම දකින්න අපහසුයි. හැබැයි ඊට කිට්ටු ගණක් දකින්න පුළුවන්. ඒ වගේම මේ පාර පර්සෙයිඩ්ස් වල උච්චතම අවස්ථාවේදී චන්ද්‍රයා තියෙන අමාවක කලාවක. ඒ නිසා මේ උල්කා පේන චන්ද්‍රාලෝකයෙන් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ආලෝක දූෂණය අඩු වලාකුළු රහිත පැහැදිලි අහසක් නිරීක්ෂණය සඳහා තෝරගන්න එක විතරයි. ඒ වගේම නිරීක්ෂණය ආරම්භන්න පෙර විනාඩි 10ක් පමණ අඳුරේ සිට ඇස අඳුරට හුරු කරගන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි දීප්තියෙන් අඩු උල්කා වුණත් හොඳින් දකින්න පුළුවන්. ඒ වගේම මේ උල්කා වර්ෂාව ෆයර්බෝල්ස් වලට ප්‍රසිද්ධයි. අවුරුද්ද පුරා පේන සියලුම උල්කා වර්ෂා අතරින් වැඩිම ෆයර්බෝල් ප්‍රමාණයක් පේන උල්කා වර්ෂාව තමයි මේක. ෆයර්බෝල් එකක් කියන්නේ මේ වගේ ඉතා දීප්තිමත්ව අහසේ දැවී යන උල්කා වලට. මේ තියෙන්නේ පසුගිය අවුරුදු වල මේ උල්කා වර්ෂාව අතරතුර දිස් වුණ ඒ වගේ ෆයර්බෝල්ස් කීපයක්. ඉතින් ඒ නිසා මේ පාරත් මේ වගේ ඒවා පේන්න ඉඩ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේවා සාමාන්‍ය උල්කා වගේ හැම විටම පේන්නේ නැහැ. ටිකක් දුර්ලභයි. නමුත් ඔබ වැඩි කාලයක් අහස බලන් හිටියොත් එකක් දෙකක් දකින්නත් ඉඩ තියෙනවා. හරි. ඊළඟට අපි එහෙනම් බලමු එදාටම උල්කා එක දකින්න පුළුවන් ග්‍රහ පෙළ ගැසීම ගැන. අගෝස්තු 13 වෙනිදා අලුයම නැගෙනහිර අහස බැලුවොත් ඔබට නැගෙනහිර සිතිජයේ ඉඳන් අහස මුදුන දෙසට පිළිවෙලින් බ්‍රහස්පති, බුධ, අඟහරු සහ සෙනසුරු තනි පෙළට සකස් වෙලා පවතින ආකාරය දකින්න පුළුවන්. මේ ග්‍රහ පෙළේම අඟහරු සහ සෙනසුරු අතර යුරේනස් ග්‍රහලෝකයත් සෙනසුරට එහා පැත්තෙන් බටහිර දෙසට වන්නට නෙප්චූන් ග්‍රහලෝකයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔක්කොම ග්‍රහලෝක 6ක් එදාට අහසේ තනි පෙළට සකස් වෙනවා. ඒත් යුරේනස් සහ නෙප්චූන් පියවැසට පේන්නේ නැහනේ. ඒ නිසා දකින්න වෙන්නේ අර ග්‍රහලෝක 4 විතරයි. යුරේනස් සහ නෙප්චූන් බලනවා නම් ටෙලස්කෝප් එකක් හෝ බයිනොකියුලර් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේ සිදුවීම ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් අලුයම 5:10 විතර ඉඳන් සූර්යයා මුදුන් වන තුරු විනාඩි කිහිපයක් විතරයි. මොකද ඒ වෙලාවෙන් පසුව තමයි මේ ග්‍රහ පෙළේ අවසාන ග්‍රහලෝකය වෙන බ්‍රහස්පති උදා වෙන්නේ. අනිත් ටික නම් ඊට කලින් උදා වෙනවා. හැබැයි ඔක්කොම එකට දකින්න ඕන නම් අලුයම 5:10න් පසුව තමයි බලන්න වෙන්නේ. ඒ වගේම මේක බලන්න හැකිතාක් නැගෙනහිර සිතිජය ආසන්න ප්‍රදේශය හොඳින් පෙනෙන ස්ථානයක් තෝරගන්න. මොකද බ්‍රහස්පති බුධයි දකින්න වෙන්නේ නැගෙනහිර සිතිජය කිට්ටුවමයි. ඒ වගේම අගෝස්තු 15 වෙනිදා ඔබට බුධ සහ බ්‍රහස්පති අහස එකිනෙකට සමීපව පවතින ආකාරයක් දකින්න පුළුවන්. හැබැයි මේ සිදුවීම බලන්න වෙන්නේත් අලුයම 5:10න් පමණ පසුව සූර්යයා මුදුන් වන තුරු විනාඩි කිහිපයක් විතරයි. ඒ වගේම මේකත් ඔබ නිරීක්ෂණය කරනවා නම් හැකිතාක් නැගෙනහිර සිතිජය ආසන්න ප්‍රදේශය හොඳින් පෙනෙන ස්ථානයක් තෝරා ගන්න.